ආයුබෝවන් අපේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ day to day වැඩ ඔෆිස් එකේ වැඩ කරගනිද්දි නැතුවම බැරි වෙන software එකක් ගැන. ඔයාගේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් වෙන් කරලා සරල tips ටිකක් අපි අද ඉගෙන ගනිමු. Microsoft සමාගම විසින් හඳුන්වා දීලා දීර්ඝ කාලයක් තිස්සේ develop කරගෙන ආපු powerful spreadsheet software එකක් විදියට අපිට Excel හඳුන්වන්න පුළුවන්. data organize කරද්දී ඒවා ශ්‍රෘති calculation සහ analyze කරද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙන මේ software එක අද වෙද්දී මූල්‍ය, බැංකු, නිෂ්පාදන, ඉංජිනේරු වගේ ක්ෂේත්‍ර රැසකම මූලික අවශ්‍යතා ඉටු කරනවා කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් තවත් වෙලා ගන්න නැතුව අපි අපේ වීඩියෝ එකට යමු යමු. රැඳෙන්න කියලා ආරාධනා කරනවා අන්තිම තප්පරය වෙනකල් හැමදාම වටිනා දැනුම ඔයා ළඟටම ගෙන දෙන ස්කිල් චැම්ප් එක. මුලින්ම අපි කතා කරමු මේ Excel software එක අපිට හොයාගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. අපිට ප්‍රධාන ආකාර 4ක් දකින්න පුළුවන්. ඒ වගේම පළවෙනි එක තමයි අපි සාමාන්‍යයෙන් day to day PC එකේ use කරන standalone version එක. දෙවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් Microsoft 365 package එකේ තියෙන version එක. ඒවත් එක්කම අපිට තව web version option එකක් තියෙනවා. මේක කලින් දෙකට සාපේක්ෂව ඔප්ෂන් අඩු වුණත් day to day වැඩවලට හොඳටම ප්‍රමාණවත්. අන්තිම version එක තමයි Excel mobile version එක Android සහ iOS devices වලට ඩිසයින් කරපු. මේ එක් version වල විවිධ වෙනස්කම් තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් focus කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනියටම කතා කරපු Excel desktop version එක ගැන. ඔයාට මේ desktop එකේ තියෙන කොළපාට shortcut එකෙන් එහෙමත් නැත්නම් ස්ටාර්ටර් මෙනු එක හරහා Excel shortcut එකෙන් software එක launch කරගන්න පුළුවන්. ඒ විදියට open කරගත්තම දකින්න තියෙන starter page එක තමයි ඔයාලට මේ පේන්නේ. මේ වම් අත පැත්තේ තියෙන blank workbook කියන option එකෙන් ඔයාට අලුතින් Excel workbook එකක් open කරගන්න පුළුවන්. ඒත් එක්කම පේනවා ඇති template set එකක්. ඔයාගේ business එකේ එහෙමත් නැත්නම් office එකේ day to day වැඩවලට focus කරලා create කරලා තියෙන මේ template ගැන ඔයා interest නම් තව observe කරන්නත් පුළුවන්. ඒ වගේම recent tab එකෙන් ඔයාට පුළුවන් කලින් වැඩ කරගෙන ගියපු Excel workbooks බලා ගන්න. හරි. දැන් අපි මේ workbook එක open කරලා බලමු. ඔයාට පේනවා ඇති මේ control පොතක කොළයකට ටිකක් සමාන ස්වරූපයක් තියෙන area එක මේ එක් කොටුවක් අපි cell එකක් කියලා තමයි හඳුන්වන්නේ. මේ පුංචි එලිමන්ට් එකක් එක්ක තමයි අපි data enter කිරීම, formatting කිරීම, calculation කිරීම කියන හැම දෙම කරන්නේ. ඉතින් මේ උඩ area එකේ ABCD කියලා alphabetical order එකට තියෙන columns බලා ගන්නත්, ඒ වගේම වම් අත පැත්තේ number කරලා තියෙන rows බලා ගන්නත් ඔයාට පුළුවන්. එතකොට ඔයාට මේ symbol එක click කරලා මුළු sheet එකේම තියෙන cells ඔක්කොම එකපාර select කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගෙදරක් හොයාගන්න ඇඩ්‍රස් එකක් තියෙනවා වගේ ඕනෑම සෙල් එකක් හොයාගන්න සෙල් ඇඩ්‍රස් එකක් තියෙනවා. මන් මේ සිලෙක්ට් කරන සෙල් එක දිහා බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ සෙල් එකට අදාළ කොලම් එක G, ඒ වගේම රෝ එක 4 කියලා. එතකොට මේ සෙල් එකේ ඇඩ්‍රස් එක තමයි G4. මේ වම් අත පැත්තේ බොක්ස් එක ඔයාලට පේනවා අපේ සෙල් ඇඩ්‍රස් එක මෙන්ෂන් වෙලා තියෙනවා එකේ. ඒ වගේම අපි වෙන සෙල් එකක් ක්ලික් කරද්දී එයාව ඊට අදාළ සෙල් ඇඩ්‍රස් එක පෙන්නනවා. මෙයාව අපි සෙල් නේම් බොක්ස් කියලා තමයි හඳුන්වන්නේ. මේක හරහා අපිට පුළුවන්කම තියෙනවා සෙල් වල නම් වෙනස් කරගන්නත්. ඒ ගැන අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලට පේනවා ඇති මේ පහළ වම් පැත්තේ කෙළවරට වෙන්න sheet 1 කියලත් ඒ ළඟින්ම plus mark එකකුත් එක්ක බටන් එකක් තියෙනවා. මේ sheet 1 කියන එකෙන් අදහස් කරන්නේ අපි වැඩ කරගෙන යන sheet එකේ නම. ඒ වගේම මේ ප්ලස් බටන් එකෙන් අපිට පුළුවන් මේ workbook එකට තව sheet add කරගන්න. එතකොට මේ worksheet එකේ සෙල් බිලියන 14කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඔයාට workbook එකට sheet 255ක් add කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ දත්ත විශාල ප්‍රමාණයක් එක්ක වැඩ කරන එකෙන් ඔයාට හිතා ගන්න පුළුවනි මේ Excel වල capacity එක ගැන. හැබැයි මේ වගේ විශාල දත්ත ප්‍රමාණයක් එක්ක efficiently වැඩ කරන්න නම් ඔයාගේ PC එකේ performance උත් හොඳ මට්ටමක තිබීම අත්‍යවශ්‍ය කාරණයක්. හිතන්නකෝ ඔයාගේ මේ sheet එකේ කොහේ හරි content එකක් ඔයාට බලා ගන්න අමාරුයි කියලා.
මෙන්න මෙතන මේ zoom ස්ලයිඩර් එක පාවිච්චි කරලා zoom in, zoom out කරලා ඒ කන්ටෙන්ට් එක ඔයාලට පැහැදිලිව බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි වර්ක්ෂීට් එකකට ඩේටා එන්ටර් කරගන්න පටන් ගමු. ඉතින් අපි මේකට චෑම්ප් ස්පයිසිස් කියන කම්පැනි එකේ සේල්ස් ඩේටා තමයි පාවිච්චි කරන්නේ. හරි. මම මුලින්ම A1 කියන සෙල් එක සිලෙක්ට් කරලා month කියලා ටයිප් කරගන්නවා. ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අපි පල්ලෙහා සෙල් එකට මූව් වුණා. මේ වගේ ඔයාලා ෂීට් එකේ පල්ලෙහාට එන්ටර් කී එක යූස් කරලා මූව් වෙන්නත් අපේ කීබෝඩ් එකේ තියෙන ඇරෝ කීස් පාවිච්චි කරලා අවශ්‍ය සෙල් එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. දැන් මම මේ සෙල් එකේ ඉඳන් මාස ටික එන්ටර් කරගෙන යන්නම්. ඉතින් මට මේ විදිහට පහලට දිගටම ටයිප් කරගෙන යන්නත් පුළුවන්. හැබැයි මේ Excel කියන්නේ පැටර්න් හඳුනගන්න හරි දක්ෂයෙක්. මම මේ A2 සෙල් එක කෙලවරට mouse pointer එක දැන් අරගෙන යන්නම්. දැන් ඔයාලට පේනවා ඇති mouse pointer එක plus mark එකකට convert වුණා. ඒකෙන් කියවෙන්නේ fill handle එක active වුණා කියන එක. හරි. මම දැන් මේ cross mark එක තියෙද්දි mouse pointer එකෙන් A13 කියන එකට එනකම් drag කරගෙන යනවා. දැන් ඔයාලට පේනවා ඇති මාස ටික එයා automatically fill කරලා දුන්නා. මේ පැටර්න් අඳුනා ගැනීමට අමතරව ඩේටා ඒ වගේම ෆෝමියුලා කොපි කරගන්නත් මේ ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං කාලය ගත වෙන හින්දා මං සේල්ස් ඩේටා එන්ටර් කරලා ඉන්නම්. හරි. මං දැන් මේ ඩේටා එන්ටර් කරගත්ත සෙල් අතර යද්දී ඔයාලට පේනවා ඇති රතු පාට කොටුවක් ඇතුලේ තියෙන බොක්ස් එකේ තියෙන කන්ටෙන්ට් එකත් ඒකත් එක්කම වෙනස් වෙනවා කියලා. මේ බොක්ස් එකට තමයි අපි ෆෝමියුලා බාර් එක කියලා කියන්නේ. ඔයාට සෙල් එකේ ඉඳන් ඩේටා එන්ටර් කරගන්නව වෙනුවට අදාළ සෙල් එක සිලෙක්ට් කරගෙන ෆෝමියුලා බාර් එක හරහා ඩේටා එන්ටර් කරන්නත් පුළුවන්. හරි. දැන් මේ ඩේටා එන්ටර් කරගත්ත සෙල් ඔයාලට ෆෝමියුලා බාර් එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි මේ සෙල් වල යම්කිසි ඩේටා ප්‍රමාණයක් පෙන්වන්නේ නැහැ කියලා තේරෙනවා ඇති. මේක හදාගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ විදිහට කොලම් ලෙටර්ස් දෙකක් අතරට ගියාම ඇක්ටිව් වුණු සිම්බල් එක ඩබල් ක්ලික් කිරීමෙන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ B කොලම් එක උඩට ගිහින් ක්ලික් කරලා mouse එක මේ විදිහට drag කරගෙන අපිට cell width එක adjust කරගන්න ඕන කොලම් ටික select කරන් කලින් විදිහට කැමති කොලම් දෙකක් අතර double click කරාම. හැබැයි ඔයාලට පේනවා ඇති මේ අපේ description cell වල content එක ලොකු නිසා ඒ කොලම් එකට වැඩි ඉඩක් වෙන් කරන්න වෙලා තියෙනවා කියලා. මේක ලොකු අවාසියක් අපි data ගොඩක් පොඩි screen එක පෙන්වද්දි. ඉතින් මේක වෙනස් කරගන්න මෙන්න මේ alignment sector එකේ තියෙන wrap text option එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයා මුලින්ම adjust කරන්න අවශ්‍ය කොලම් ටික select කරගෙන මේ විදිහට width එක හදාගෙන wrap text button එක click කරන්න. ඊට පස්සේ alignment option වලට ගිහින් මෙන්න මේ විදිහට අපේ data ටික ලස්සනට center කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ data set එක කලින්ට වඩා clear look එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අපි කතා කරේ cell formatting කියන chapter එකේ පොඩි දේවල් ටිකක් විතරයි. ඉතින් ඔයා මේ ගැන වැඩිදුර observe කරන්න කැමති නම් මේ home tab එකේ මේ ribbon එක දිගේ දීලා තියෙන options තවදුරටත් try කරලා බලන්න. ඒ වගේම ඔයා මේ පොඩි arrow mark එක click කරාම cell formatting dialog box එක open වෙනවා. මේකේ ඔයාලට numbers, alignment, font, border, fill, protection කියලා categorize කරලා දීලා තියෙන option ටික ribbon එකේ ඒ වගේ නිතර use වෙන option ටික තමයි ඇතුළත් කරලා තියෙන්නේ. මේ ගැන විස්තරාත්මක in detail discussion එකක් මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. හරි. දැන් මම මේ එක item එකේ company එකට ආපු monthly income එක calculate කරගන්නයි හදන්නේ. ඉතින් මට හිතෙනවා එක් මාසෙ ඉදිරියෙන් ඒ වගේ මාසික ආදායම calculate කරලා පෙන්නන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ නිසා මම අලුතෙන් කොලම් එකක් C හා D අතර ඇඩ් කරගන්න C උඩ ක්ලික් කරලා මුළු කොලම් එකම සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන තියෙන insert බටන් එක ක්ලික් කරනවා. ඒ විදිහටම D හා E අතරටත් කොලම් එකක් ඇඩ් කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේ data අතර තියෙන rows අතරට row එකක් අලුතෙන් ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනට row එකක් අවශ්‍ය නැති නිසා මම මේක delete කරනවා. හරි. දැන් මම revenue කොලම් ටිකක් නම් කරගත්තා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති දකුණු පැත්තෙන් මං එක item වල price එක enter කරගෙන තියෙනවා. අපි දැන් formula එකක් ලියලා එක item එකේ total sales වෙලා තියෙන විදිය කොහොමද කියලා බලමු. හරි. අපි formula එකක් හරි function එකක් හරි ලියනවා කියලා
Excel දැනගන්නේ? එහෙමත් නැත්නම් අනිත් data වලින් ඒක වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? අපිට ෆෝමියුලා එකක් හරි ෆන්ක්ෂන් එකක් හරි Excel වල ටයිප් කරද්දී මෙන්න මේ equal sign එකෙන් තමයි පටන් ගන්නෙ. එතකොට එයා දන්නවා ෆෝමියුලා එකක් හරි ෆන්ක්ෂන් එකක් හරි ඔයා එන්ටර් කරන්න යනවා කියලා. මම දැන් B කොලම් එකේ total එක B15 සෙල් එකට ගන්නයි යන්නේ. equal sign එක එන්ටර් කරාට පස්සේ මම සෙල් එකකින් එක මේ විදිහට ක්ලික් කරලා total එක ගන්නවා. ඇත්තටම කිව්වොත් මේ Excel වල total එක ගන්න තියෙන අමාරුම ක්‍රම වලින් එකක් කිව්වත් කමක් නැහැ. හැබැයි මේක ඔයාට අත්‍යවශ්‍ය වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි. ඊට වඩා ලේසියෙන් sum function එක අරගෙන ඒකේ මේ බ්‍රැකට් ඇතුලේ ඔයාගේ cell range එක මෙන්න මෙහෙම පැරාමීටර් එකක් විදිහට දීලා total එක ගන්නත් පුළුවන්. දැන් මම ඔයාලට අලුත් වචන දෙකක් කිව්වා හෙන්න ඇති. එකක් තමයි cell range අනිත් එක තමයි පැරාමීටර්. මොකද්ද මේ cell range එකක් කියන්නේ? cell range එකක් කියන්නේ cell දෙකක් හරි ඊට වඩා වැඩි cell ප්‍රමාණයක් හරි තියෙන cell group එකකට. ඊළඟට පැරාමීටර් එකක් කියලා කියන්නේ ෆන්ක්ෂන් එකක් එක්සිකියුට් කරන්න. එහෙමත් නැත්නම් ක්‍රියාත්මක කරන්න අපි සපයන්න ඕන විචල්යන් නැත්නම් data කියලා සරලව මතක තියාගන්නකෝ. උදාහරණයක් විදියට මේ sum function එක enter කරලා bracket open කරාම number 1 number 2 කියලා පෙන්නලා දීලා තියෙන්නේ. ඒ තමයි මේ function එකේ parameters. අපි cell range එකක් දෙනව වෙනුවට කමා වලින් separate කරලා කලින් විදියට cell by cell enter කරන්නත් පුළුවන් මේ function එකට. හරි. අපි දැන් එකෙක් item වල total sales quantities අරගෙනයි තියෙන්නේ. දැන් අපි එකෙක් මාසවල ආදායම් ගණනය කරමු. මම මුලින්ම යනවා C3 cell එකට ජනවාරි මාසේ මේ item එකේ revenue එක එහෙමත් නැත්නම් මාසික ආදායම calculate කරන්න. මම ඒකට sales quantity එක include කරලා තියෙන B3 cell එකෙන් N3 cell එක ඒ කියන්නේ unit price එකෙන් ගුණ කරන්න කියලා formula එකක් මෙන්න මේ විදිහට ලියනවා. දැන් මම අපේ අනිත් මාසවල ආදායම් හොයාගන්න fill handle එක use කරලා මේ formula එක පහලට copy කරගන්නවා. හැබැයි මේ වෙලාවේ අපි ඒ ක්‍රමය use කරොත් අපිට වැරදි අගයන් තමයි ලැබෙන්නේ. ඔයා බලන්න මම දැන් මේ C3 cell එකේ ඉඳන් C column එක දිගේ පල්ලෙහාට යද්දි formula bar එකේ පෙන්වන equation එක. B column එක දිගේ monthly sales quantity එක මාසිකව වෙනස් වුණාට අපේ price එක fixed වෙන්න ඕන නේද? නමුත් මෙතනදී ඒක N3, N4, N5 විදියට වෙනස් වෙලා නේද? අපි දැන් මේ අවුල විසඳගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ වෙලාවට තමයි relative references, absolute references කියන concept අවශ්‍ය වෙන්නේ. ඒකට අදාළ monthly revenue එක calculate වෙන්න ඕනේ cell ඉස්සරහා තියෙන B column එකේ cell එකෙන් අපි N3 cell එක ගුණ කරා නම් හරි නේද? ඒ කියන්නේ මේ විදිහට B column එකට අදාළ cell එක වෙනස් වෙච්ච එක හරි. හැබැයි මේ හැම formula එකක්ම N3 value එක fixed විදිහට තියාගන්න ඕනේ. fill handle එකෙන් මේ විදිහට formula එකක් copy කරගෙන යද්දි cell reference එක ඒ කියන්නේ cell එකේ ඛණ්ඩාංක කියලා හිතන්නකෝ. ඒව වෙනස් වෙවි යනවා. අපි ඒකට කියන්නේ relative referencing කියලා. ඒ වෙනුවට මොකක් හරි cell එකක reference එකක් fixed විදිහට තියාගන්න ඔයාලට ඒක absolute reference එකක් විදිහට convert කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට dollar sign එක include කරලා cell name එක change කරගන්න එක. දැන් ඔයා C column එක දිගේ පහළට ගියාම පේනවා ඇති අපිට අවශ්‍ය විදිහට formula එක වෙනස් වෙලා තියෙනවා සහ නිවැරදි උත්තර ලබා දෙනවා කියලා. ඉතින් මම මේ විදිහට අපේ ඉතුරු column වලත් monthly income එක calculate කරන්නම්. හරි. දැන් අපේ වැඩේ complete. revenue එක calculate කරලා ඉවරයි. හැබැයි ඔයාලට මේ revenues දැක්කම ඒව එකපාරට කියවන්න අමාරු අපහැදිලි ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ 1000 separator option එක පාවිච්චි කරලා පැහැදිලි අදහසක් ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ values 1000 separator එකත් එක්ක convert වෙලා තියෙනවා. ඊට අමතරව මේ වටිනාකම් සියල්ල රුපියල් නිසා අපි මේ values accounting format එකට convert කරගමු. අපිට මේ විදිහට rupees විදිහට convert කරගන්නත් පුළුවන්. අපි අනිත් revenue column දෙකට කලින් format කරපු revenue column දෙකේ cell formatting apply කරන්න කලින් step ආයෙ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔයාලට ribbon එකේ කෙළවරේ මෙන්න මෙතන පේනවා format paint කියලා option එකක්. මෙන්න මේ format paint option එකෙන් ඔයාලට පුළුවන් cell එකක format එකක් copy කරගෙන අපිට අවශ්‍ය cell එකකට හරි cell range එකකට හරි මෙන්න මේ විදිහට apply කරන්න. මෙන්න මේ status bar එක පාවිච්චි කරලත් ඔයාලට cell range එක total එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. total එකට අමතරව count එක average එකත් පෙන්නනවා.
ඊට අමතරව ඔයාට මේකට තව අලුතෙන් ඔප්ෂන්ස් ඇඩ් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතනවා දැන් මේ ඩේටා සෙට් එකට තව ක්ලියර් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. හිතන්න ඔයා මේ ඩේටා ප්‍රසන්ට් කරන වෙලාවේදී ඔයාට මේ රෙවෙනියු කොලම් වල තියෙන ඩේටා ටික විතරයි අවශ්‍ය, මේ ක්වොන්ටිටිස් අවශ්‍ය නැහැ කියලා. ඔයාට මේ වගේ වෙලාවලදී පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ එන මේ කන්ටෙක්ස්ට් මෙනු එකේ හයිඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා මේ කොලම් හයිඩ් කරගන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් රෝස් මේ විදිහටත් හයිඩ් කරගන්න පුළුවන්. දැන් මම මේ කොලම් ටික අවශ්‍ය නිසා ආපහු අන්හයිඩ් කරගන්නවා. හරි. අපි දැන් ටේබල් ඔප්ෂන් එක යූස් කරලා තවදුරටත් මේ ඩේටා සෙට් එකට ඇප්ලයි කරන්න පුළුවන් ඔප්ෂන්ස් මොනවද කියලා බලමු. ඔයාට දැන් පේනවා ඇති මං අලුත් ෂීට් එකකට මගේ සේල්ස් ඩේටා ටික ගෙනල්ලා තියෙනවා. හැබැයි ටෝටල් වලට අදාළ ඩේටා ටික මං අරගෙන ආවේ නැහැ. ඔයා මුලින්ම ටේබල් එකක් ක්‍රියේට් කරගන්නකොට ටේබල් එකක් ක්‍රියේට් කරගන්න අවශ්‍ය ඩේටා ටික අඩංගු වෙලා තියෙන රේන්ජ් එකේ සෙල් එකක් සිලෙක්ට් කරලා මේ ටැබ් ලිස්ට් එකේ ඉන්සර්ට් ටැබ් එකට අදාළ රිබන් එකේ ඉන්සර්ට් ටේබල් ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. මෙතනදී ඔටෝමැටිකලි එයා ටේබල් රේන්ජ් එක ඩිටෙක්ට් කරගන්නවා. ඒ වගේම හෙඩර්ස් එයා අඳුරගෙන තියෙනවා. එයා ඩිටෙක්ට් කරගත්ත විදිය හරි නිසා මං ඕකේ කියලා කන්ෆර්ම් කරගන්නවා. ඔයාට මේ ටේබල් එක දිහා බැලුවම පේනවා ඇති කලින්ට වඩා ගොඩක් ලේසියෙන් අපිට ඩේටා කියවීමේ හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඔයාට මේ ටේබල් එකට අලුතෙන් රෝ එකක් හරි කොලම් එකක් හරි ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ටේබල් එකේ කෝණ එකේ තියෙන මේ පොඩි අයිකන් එක අවශ්‍ය පැත්තට ඩ්‍රැග් කිරීමෙන්. මට මන්ත්ලි රෙවෙනියු එක කැල්කුලේට් කරගන්න අවශ්‍ය නිසා මම මේ කොලම් එක තියාගෙන මේ රෝ එක ඉවත් කරලා දානවා. ටෝටල් රෙවෙනියු එක කැල්කුලේට් වෙන්න H2 සෙල් එකේ මම ෆෝමියුලා එකක් මෙන්න මේ විදිහට ටයිප් කරනවා. ඔයා දකින්න ඇති කලින් වගේ ෆිල් හැන්ඩල් යූස් කරන්න අවශ්‍ය නැහැ. අදාළ ටේබල් එකේ කොලම් එකට හරිම විදියට ෆෝමියුලා එක ඔටෝමැටිකලි කොපි වෙනවා. ටේබල් එකක් ක්‍රියේට් කරගන්නවත් එක්කම ටැබ් ලිස්ට් එකට අපිට අලුත් ටැබ් එකක් ලැබෙනවා. ටේබල් එකට අදාළ ඔප්ෂන් තමයි මේ රිබන් එකේ තියෙන්නේ. දැන් අපි මේ ටේබල් ස්ටයිල් ඔප්ෂන් එක යටතේ තියෙන ටෝටල් රෝ ඔප්ෂන් එක මාක් කරගමු. ඔයාට පේනවා ඇති අපිට අලුතෙන් රෝ එකක් ඇඩ් වුණා. ඒ වගේම ඒ රෝ එකේ අන්තිම සෙල් එකේ ටේබල් එකේ අන්තිම කොලම් එකට අදාළ ටෝටල් එක කැල්කුලේට් කරලා දීලා තියෙනවා. මම මේ සෙල් එක සිලෙක්ට් කරාම සයිඩ් එකෙන් ඩ්‍රොප් ඩවුන් සිම්බල් එකක් තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. ඒ ඩ්‍රොප් ඩවුන් සිම්බල් එක ක්ලික් කරාම ඒ කොලම් එකට අදාළව තව ඔටෝමැටිකලි කැල්කුලේට් කරලා දෙන පැරාමීටර්ස් ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ලාස්ට් රෝ එකේ හැම සෙල් එකටම මේ ඔප්ෂන් හම්බ වෙනවා. මම මේ වර්ක්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරන්නම්. ඔයාත් මේ ඔප්ෂන් අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයාට මේ ටේබල් ස්ටයිල් යටතේ විවිධ ටේබල් ඩිසයින් ලබා දීලා තියෙනවා. ඔයාට එතනින් කැමති එකක් බලලා ඔයාගේ ටේබල් එකට ඇප්ලයි කරගෙන බලන්න පුළුවන්. ටේබල් වලින් ඔයාට ලැබෙන තවත් ඉතාම වැදගත් ඔප්ෂන් දෙකක් තමයි සෝටිං සහ ෆිල්ටරින් කියන්නේ. ඔයාට පේනවා ඇති මේ හැම කොලම් හෙඩර් එකකම පොඩි ඩ්‍රොප් ඩවුන් ඇරෝ මාක් එකක් තියෙනවා. අපි දැන් මේ මන්ත් කොලම් එකේ මේ ඇරෝ එක සිලෙක්ට් කරාම ඔයාට පේනවා ඇති සෝට් කරන්නත් ෆිල්ටර් කරන්නත් ඔප්ෂන් කීපයක්ම අපිට දීලා තියෙනවා කියලා. oldest to newest විදියට ෂෝට් කරලා තියෙන මේ මන්ත් කොලම් එක newest to oldest කරන්න. ඒ වගේම මේ නම්බර්ස් එන්ටර් කරලා තියෙන කොලම් වල data ascending හරි descending හරි එහෙමත් නැත්නම් ආරෝහණ අවරෝහණ පිළිවෙලවල් වලට හදා ගන්න වගේ ඉතා වැදගත් sorting option ගොඩක් මේකේ තියෙනවා. ඒත් එක්කම මේ filter option එක හරහා ඔයාට අවශ්‍ය මාසෙක එහෙමත් නැත්නම් කාර්තුවක එහෙමත් නැත්නම් ඔයා කැමති විදියකට ෆිල්ටර් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. වැදගත්ම දේ තමයි එතකොට අපේ මේ total row එකේ dataත් ෆිල්ටර් කරපු විදියටම අදාළව වෙනස් වෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට ටේබල් එකේ නේම් එකක් චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට මේ ටේබල් එක තව දුරටත් අවශ්‍ය නැත්නම් මේ convert to range කියන බටන් එක ක්ලික් කරලා ටේබල් එක ඉවත් කරගෙන සාමාන්‍ය data set එකක් බවට මේ ටේබල් එක පත් කරගන්න පුළුවන්. මේ ටේබල් ගැන in detail discussion එකක් මම ඔයාලට ඉදිරි වීඩියෝකින් අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙන්නම්. ඉතින් ඔයාට ඔයාගේ බිස්නස් එකේ එහෙම නැත්නම් ඔෆිස් එකේ data analyze කරන්න, present කරන්න වගේ දේවල් වලට වටින option ගොඩක් මේ වෙද්දිත් ඔයා දැනටමත් ඉගෙනගෙන තියෙනවා. හිතන්න ඔයාගේ බොස් ඔයාට කියනවා ඔයාගේ මේ ටේබල් එක දැකලා very good work. හැබැයි මට මේ ටේබල් එකේ sales fluctuate වෙලා තියෙන විදියත් දැනගන්න තිබුණා නම් ඒ කියන්නේ අඩු වැඩි වෙලා තියෙන විදිය බලා ගන්න තිබ්බනම් තාවත් වටිනවා කියලා.
ඔයාට පුළුවන්කම තියෙනවා ඒ දෙත් කරන්න මෙන්න මේ කන්ඩිෂනල් ෆෝමැටින් කියන ඔප්ෂන් එකෙන්. අපි මුලින්ම මේ රෙවෙනියු කොලම් එක සිලෙක්ට් කරලා කන්ඩිෂනල් ෆෝමැටින් ඔප්ෂන් වලට ගිහින් බලමු මෙතෙන්ට ගැලපෙන Excel වලින් අපිට දෙන රූල්ස් මොනවද කියලා. වැලියු එක අනුව data formatting කරගන්න data bars, color scales වගේ ඔප්ෂන් ගොඩක් මෙතන දීලා තියෙනවා. ඔයාට ලස්සනට data present කරගන්න. ඉතින් මම මේ color scale කියන ඔප්ෂන් එක තමයි මෙතෙන්ට use කරන්න යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ item එකේ best sales අප්‍රේල් වලත් worst sale මැයි වලත් වෙලා තියෙනවා කියලා. හරි මම මේ විදිහට අනිත් item දෙකටත් මේ color scale එක apply කරගන්නම්. කන්ඩිෂනල් ෆෝමැටින් වලින් අපිට කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. මම ඒ ගැන ඉදිරි වීඩියෝ එකකින් ඔයාලට අනිවාර්යයෙන්ම ගෙනල්ලා දෙන්නම්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකල් අපි එක්ක රැඳිලා ඉඳපු ඔයාට. මේ වීඩියෝ එකෙන් ඔයා මොන හරි ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම ඔයා Excel ගැන ඉගෙන ගන්න කැමති දේවල් සහ අපේ වීඩියෝ එකේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට charts, pivot tables සහ තවත් වැදගත් functions කිහිපයක් අරගෙන එන්න අපි හිතන් ඉන්නවා. එහෙනම් ඉක්මනටම ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. Goodbye.